විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරන කරුණු වලට වඩා බොහෝ කරුණු අපි දන්නවා. රජය ගැන දැනගෙන තමයි කටයුතු කරන්නේ. අපි කවුරුත් දන්නවා මැද පෙරදිග කලාපයේ ඊටම යම්කිසි ආකාරයක දරුණු යුදමය තත්ත්වයක් වර්ධනය වෙමින් පවතිනවා. ඒ නිසා මේ වෙලාව රටක් හැටියට පාර්ලිමේන්තුව හරි එළියේ මාධ්‍ය හරි උපයෝගී කරගෙන විහිළු කරන්නවත් ආණ්ඩුවත් එක්ක තියෙන දේශපාලන කෝන්තර පරිමහන්නවත් නැත්නම් තමන් මේ වෙනුවෙන් මොකක්ද ප්‍රකාශයක් කියලා කියන්නවත් එහෙම නැත්නම් තවත් ජන කොටසක් කුපිත කරවන්න ප්‍රකෝප කරවන්න ප්‍රකාශ කරන්නවත් අසත්‍ය තොරතුරු අර්ධ සත්‍ය තොරතුරු වැරදි තොරතුරු මත පදනම් වෙලා එක එක හිතලු කියන්නවත් වෙලාවක් නෙවෙයි. මම හිතනවා හැම දේශපාලන පක්ෂ නායකයෙක්ම හැම മന്ത്രിවරයෙක්ම හැම මහජන නියෝජිතයෙක්ම මෙවැනි ලෝක පරිමාණයක අතරම ගත්තොත් අපේ පාලනයෙන් ඔබ්බෙන් පවතින මෙවැනි වාතාවරණයකදී ඉතා වකීම් සාගතව ප්‍රකාශ කළ යුතුයි කියලා. දැන් ඔබතුමා දන්නවා අපිට තිබෙනවා ජාතික ජල තීරයක් අපේ බේස් ලයින් එකේ ඉඳලා නාවික සතිපුම් 12ක්. ඒක අපිට අයිති අපේ නීති ක්‍රියාත්මක වෙන අපිට අවශ්‍ය තීන්දුව ගන්න පුළුවන් ජල තීරය නාවික සතිපුම් 12ක්. ඒ නාවික සතිපුම් 12 ඉඳලා 200 දක්වා ප්‍රමාණය තිබෙන්නේ අනන්‍ය ආර්ථික කලාපය එක්ස්ක්ලූසිව් ඉකොනොමික් සෝන් එක. අතර මේ කලාපය තුල ජාත්‍යන්තර ප්‍රඥාප්ති නීති ක්‍රියාත්මක වෙනවා. අපිට ආර්ථික කටයුතු වලට තමයි බලය තිබෙන්නේ. එහෙම නැත්නම් යුද කටයුතු වලට ආදී දේවල් වලට නෙවෙයි. මොකද ෆ්‍රීඩම් ඔෆ් නැවිගේෂන් අනුව මේ අනන්‍ය ආර්ථික කලාපය තුල එක්ස්ක්ලූසිව් ඉකොනොමික් සෝන් එක ඇතුලේ ඕනෑම රටකට ගමනාගමනය දෙන්න පුළුවන් කටයුතු කරන්න පුළුවන් කමක් තිබෙනවා. දැන් මේ සිදුවීම සිදු වුණේ ගාලුවරා ඉඳලා නාවික සතිපුම් 19ක දුර සීමාවේ. ගාලුවරා ඉඳලා නාවික සතිපුම් 19යි. මේ සිදුවීම සම්බන්ධයෙන් ඉස්සෙල්ලාම ඊයේ උදෑසන 5:08ට නාවික හමුදාවට අයිති Maritime Rescue Coordinating Center එකට MRCC එකට තමයි ඉස්සෙල්ලාම පණිවිඩයක් ලැබෙන්නේ. ඒ ලැබෙන්නේ ප්‍රහාරයක් එල්ල කළාද නැද්ද කියන මත නෙමෙයි. යම් ආකාරයක ඒ මුහුදු කලාපය තුල යම් මෘත් ශරීර ප්‍රමාණයක් පාවෙමින් තිබෙනවා කියන පණිවිඩය තමයි ඉස්සෙල්ලාම ලැබෙන්නේ. ඒ අනුව පැයක් ගතවන්නට මත්තෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් මේ බේරා ගැනීමේ මෙහෙයුම් දියත් කරනවා. ඒ වෙලාවේ නාවික හමුදාවට හෝ ගුවන් හමුදාවට හෝ ආරක්ෂා අමාත්‍යාංශයේ තියෙන කාර්යභාරය මේ ප්‍රහාරයක්ද ප්‍රහාරය සිදුුනේ කොහොමද ඒක ටෝපිඩෝ ඇටැක් එකක්ද කියන එක හොයලා ඉන්න නෙමෙයි. ඇත්තට මානුෂීය පදනමින් මැදිහත් වෙලා ඒක අනතුරක් වෙන්න පුළුවන් ප්‍රහාරයක් වෙන්න පුළුවන් ඕන දෙයක් වෙන්න පුළුවන් ජීවිත ගලවා ගැනීම. ඒ අනුව රජයේ පැත්තෙන් ආරක්ෂක අමාත්‍යාංශය නාවික හමුදා ගුවන් හමුදා මෙහෙවල මේ කටයුතු කළා. අපිට පුළුවන්කම ලැබුණා මේ අනතුරු ලක්වෙච්ච ජීවතුන් 32 දෙනෙක් හරාපිටිය ගාල ජාතික රෝහලට ගෙන එන්නට දැනට එක්කෙනෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඒ වගේම 87 දෙනෙක්ගේ මෘත ශරීර දැනට අරගෙන ආවිල්ලා තිබෙනවා. අපිට ගාල ජාතික රෝහලේ සහ අවට ජාතික රෝහලේ තිබෙන ෆ්‍රීසර්ස් මේකට ප්‍රමාණවත් නැහැ ඇත්ත. ඒ වගේම රජ්‍යත් සතුව ෆ්‍රීසර් කන්ටේනර් එකක් නැහැ. ඒ නිසාම පෞද්ගලික අංශයෙන් මේක අපි ඉටු කරගත යුතුයි. ඒ සඳහා වන කටයුතු අපි දැන් කරමින් පවතිනවා. තව පැය කිහිපයක් යනකොට මේ ෆ්‍රීසර් කන්ටේනර් එක මේ කොළඹ ප්‍රදේශයේ ඉඳලා ගාලට ළඟා වෙනවා. ඒ අනුව අපිට එකක් මදි අතරම අපිට දෙකක් අවශ්‍යයි කියලා අපි කල්පනා කරන්නේ. ඒ කටයුතු දැන් සිදුවෙමින් පවතිනවා. ඒකට ආරක්ෂා අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළේ සියලු බලධාරීන් සම්බන්ධ වෙලා තිබෙන්නේ. ඊළඟට දැන් අපි මේ තොරතුරු ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් වාර්තා කරනකොට ඒ සම්බන්ධයෙන් විවිධ මත තිබුණා. එය ප්‍රහාරයක්ද අනතුරක්ද කියන සම්බන්ධයෙන් විවිධ මත ප්‍රචාරය වෙමින් තිබුණා. අතරම ඊයේ හවස තමයි ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය විසින් මේක නිල වශයෙන් ප්‍රකාශයක් කළේ. ඒ අනුව අපිට ලැබෙන තොරතුරු අනුව තමයි අපි කටයුතු කළේ. පාර්ලිමේන්තුවේදී තමුන්නාසලා අපි විශේෂයෙන් විතර රතමතුමා මේ කරුණු වාර්තා කරනකොට අපි රාජ්‍යයක් හැටියට කරමින් ඉන්නේ මොකද්ද කියන එක තමයි මේක කිව්වේ. එතකොට අපි රටක් හැටියට මේ ජාත්‍යන්තර සාමය වෙනුවෙන් කටයුතු කරනවා. විශේෂයෙන්ම ඉන්දියානු සාගරයේ සාමය අපේ අපේක්ෂාව. ඒ වෙනුවෙන් කළ හැකි මැදිහත් වීම අපි කරමින් ඉන්නවා. ඔබතුමාලා කියපු දේවල්ටත් වඩා වැඩි ප්‍රමාණයක් ඉන්දියානු සාගරයේ සමහර සිදුවීම් පවතිනවා මේ වෙලාවේ. ඒකට රජයක් හැටියට ජාත්‍යන්තර නීතියට අනුකූලව සහ මානුෂික පදනමින් අපි මැදිහත් වෙමින් ඉන්නවා. ඒක තමයි අපිට කරන්න පුළුවන් වැඩි. ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා, ගැටුම් අවම කර ගැනීම සඳහා, ඒ වගේම කලාපීය සාමය ආරක්ෂා කර ගැනීම සඳහා අපේ මැදිහත් වීම සිදුවීම් පවතිනවා. නිසා මට කියන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ කටයුතු අපි කරමින් ඉන්නවා කියන එක. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ඒ කටයුතු සිදු වෙලා අපි ඔබතුමාලාට දරුණු දෙන්නම් පාර්ලිමේන්තුවේට විස්තර ප්‍රකාශයක් කරන්න කොහොමද අපි මැදිහත් වීම කරමින් ඉන්නේ කියන එක කොහොමද මතක තියාගන්න. රජය හැටියට අපි තාම වගකීම් සාගතව මොකද මේ වෙලාවේ වෙන කෝන්තර පරිමාණ වෙලාවක් නෙවෙයි. ඒක මතක තියාගන්න. මේ වෙලාවේ අපි ජාත්‍යන්තර ප්‍රඥප්තියන්ට අනුකූල වෙමින් ඒ වගේම අවම ජීවිත හානි සිදුවන ආකාරයට සහ නැවතත් මම අවධාරණය කරන්නේ මේ ඉන්දියානු සාගරයේ සාමය ආරක්ෂා වන ආකාරය රජයක් හැටියට වගකීම් සාගතව කටයුතු කරනවා. ඒ වෙනුවෙන් අපේ රජ්‍ය අමාත්‍යාංශ දෙපාර්තමේන්තුව ඒකට අදාළ කරන ආයතන ක්‍රියා කරමින් ඉන්න බව මට කියන්න පුළුවන් කමක් තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා දහවස් වෙනකොට වැඩි විස්තර ප්‍රමාණයක් ඔබතුමාට කියන්න පුළුවන්කම ලැබෙයි කියලා. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භ කරන යෝජනා ගරු විපක්ෂ නායකතුමා. මම මේ ගරු නලින්ද ජයතිස්ස මැතිතුමා ලබා දුන්නු පිළිතුරු පිළිබඳව සමන් දෙමින් සිටියා. මම ඔබතුමාට මතක් කරන්න කැමතියි මේ සිද්ධිය සිද්ධ වුණේ දැන් ඔබතුමා කියපු ආකාරයටම නාවක සැතපුම් 19ක්.
එතකොට නාවක සැතපුම් 19ක් කියන්නේ අපේ අනන්‍ය ආර්ථික කලාපය. එක්ස්ක්ලූසිව් ඉකොනොමික් සෝන් එක. මේ අනන්‍ය ආර්ථික කලාපේ මම ඒකයි මම කතානායකතුමාගේ අවසරය ඇතුව පොඩ්ඩක් විග්‍රහ කරේ. මේ ආටිකල් 56, ආටිකල් 58, ආටිකල් 88 United Nations Law of the Sea. කියන්නේ එක්සත් ජාතීන්ගේ මුහුදු නීතිය පිළිබඳව එහි සඳහන් වෙලා තිබෙන්නේ මේ අනන්‍ය ආර්ථික කලාපයේ කටයුතු කරන්නට ඕන සාමකාමී අරමුණු උදෙසා for peaceful purposes. මෙන්න මේ peaceful purposes කියන සංකල්පය සහ due regard. දැන් due regard කිව්වහම ගරු කතානායකතුමා මේ සිදුවුණු සිදුවීම තුළ පරිසරයට සිදුවුණු හානිය, සමුද්‍ර සම්පත් වලට සිදුවුණු හානිය, ඒ මනුෂ්‍ය ඝාතන මේ සියල්ලක්ම ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර නීතියට පටහැනි. එතකොට දැන් මේ මොහොතේ අමාත්‍ය අපේ ප්‍රධාන සංවිධායකතුමා අපොහසත් වෙලා තිබෙනවා. මම අහපු අර දෙවෙනි නැව දැන් තවත් නැවක් අවිල්ලා තියෙනවා. මේ කොළඹ පෝට් එක තදාසන්න. පොඩ්ඩක් ඉන්න කරු කතානායකතුමා මේක වැදගත් ප්‍රශ්නයක්. මොකද මේක ජාතික ආරක්ෂාවට රටේ ස්වෛරීත්වයට භෞමික අඛණ්ඩතාවයට වැදගත් ප්‍රශ්නයක්. පොඩ්ඩක් අවස්ථාව දෙන්න. ඉතින් විශේෂයෙන්ම මම ඔබතුමාට කියන්න කැමතියි මේ ඩියු රිගාඩ් කියන ජාත්‍යන්තර ප්‍රතිපත්තියයි. ඒ වගේම peaceful purposes වලට තමයි අනන්‍ය ආර්ථික කලාපය සහ ඒ ආර්ථික කටයුතු වලට උපයෝගී කරගන්න පුළුවන්. මිලිටරි ඇක්ෂන් කරන්න බෑ. ඒක අපේ රටේ ස්වෛරීත්වයට මරුපහරක්. ඒ නිසා මම අහන්න කැමතියි විශේෂයෙන්ම ඔය ප්‍රතිපත්තිය සහ මේ කොළඹට අවිල්ලා තියෙන මේ කොළඹ වරායට තදාසන්නම අවිල්ලා තියෙන දෙවෙනි නැවක් ගැන ඔබතුමා දන්නවද? මොකක්ද ඒක ගැන කටයුතු කරන ආකාරය? ඇයි ඒව පිළිබඳව කරුණු ඉදිරිපත් නොකරන්නේ? මොකද මේ ප්‍රශ්න අහන්නේ ප්‍රශ්න ඇති කරන්න නෙවෙයි. රට ඇතුලේ ප්‍රශ්න ඇති කරන්න නෙවෙයි. මේක රටේ ස්වෛරීත්වයට, ජාතික ආරක්ෂාවට බලපාන ප්‍රශ්නයක් නිසායි. අපි අහන්නේ ප්‍රධාන සංඝතුමා. නායකතුමනි, විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරන කරුණු වලට වඩා බොහෝ කරුණු අපි දන්නවා. රජය ගැන දැනගෙන තමයි කටයුතු කරන්නේ. ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යවරයා හැටියට ආරක්ෂක මණ්ඩලය සහ රජය ඒ සම්බන්ධයෙන් කරුණු දන්නවා, දැනගෙන මේ ප්‍රශ්නය निराකරණය කර ගැනීම සඳහා, ජීවිත හානිය අවම කර ගැනීම සඳහා, කලාපීය සාමය ආරක්ෂා කර ගැනීම සඳහා මැදිහත් වීම කරමින් ඉන්නවා. මේ කියන නැව තවමත් තිබෙන්නේ අපේ ජාතික ජල තීරය තුල නොවේ. ඒ තිබෙන්නේ ජාතික ජල තීරයට ආසන්න එක්ස්ක්ලූසිව් ඉකොනොමික් සෝන් එකේ. අපි ඒ ජීවිත සම්බන්ධයෙන් උපරිම මැදිහත් වීම කරමින් ඉන්න බව පමණක් මට කියන්න පුළුවන්. මේ කටයුතු අවසන් වුණාම සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.